ඔනේ ඉතින් අපි අද ආවා තුරුවිලට අක්කගේ නංගිගේ බර්ත්ඩේ එක වෙන සර්ප්‍රයිස් එකක් අරගෙන. අපි එද්දි නම් කාමරේට වෙලා අඬන්න තමයි හිටියේ. යාට මොකොත් හම්බුනේ නෑලු කියලා. කොහමද ඉතින් ඔන්න කාමරේට ඇවිල්ලා එයා බලෙන්ම එක්කගෙනත් ආවා. ඔනේ ඉතින් කොහමද එක්කගෙනත් ඇවිල්ලා ඒ දෙන්නව සර්ප්‍රයිස් කරපු විදිය තමයි මේ තියෙන්නේ. දෙන්නටම ඕනේ ඉතින් කේක් එකක් ගෙනල්ලා දෙන්නටම තෑගි දීලා ඒ දෙන්නව ගොඩක් සර්ප්‍රයිස් කරා. ගොඩක් සතුටු වුණා. ඉතින් බලන්න ඉන්නකෝ කොහොමද යාලා සතුටු වෙන්නේ කියලා. ඔනේ ඉතින් අපි ඉන්න එයාගේ ආදරණීය අම්මා තමයි මේ විදිහට යාලා සතුටු කරේ සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා. ඉරතනත් මුහු වෙනවලු පටන්ගත් තුදාට ආදරේ සිනහ පඳුරේ කඳුළු සුසුම් පොකුර ආදරේ එතට පිරිත් පැන්නේ හිනා සුතුර ආදරේ කඳුළු වදුලේ සිනහ පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ 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 අවිලාවෙහින මවනහි අනේ ළමයි දෙන්න කොච්චර ආදරණීයයිද කියනවා නම් හැමෝටම වැඳලා කේක් කවලා ආශිර්වාද ලබා ගත්තා. ඉතින් ළමයි දෙන්නටම සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා වගේම එයාලගේ හැම අධ්‍යාපන කටයුත්තක්ම හිතේ තියෙන සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා අපිත් ෆින්ගර්ස් ක්‍රාෆ්ට් වලින් හදවතින්ම විශ් කරනවා. ඉතින් ඔයාලගේ ආදරණීයන් වෙනුවෙනුත් ඔයාලට අවශ්‍ය තැනටම අවශ්‍ය දේවල් අපෙන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේකටම ෆින්ගර්ස් ක්‍රාෆ්ට් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා තාමත් ආදෙන් ඉල්ලනවා. ඒ වගේම තවත් අලුත් දේවල් ගොඩක් එක්ක ඉස්සරහට තවත් වෙනස්කම් ගොඩක් බලා ගන්න පුළුවන් ෆින්ගර්ස් ක්‍රාෆ්ට් එක එකතු වෙලා හිටියොත්. ඉතින් හැමෝටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉරතනත් මුහු වෙනවලු පටන්ගත් තුදාට ආදරේ සිනහ පඳුරේ කඳුළු සුසුම් පොකුර ආදරේ එතට පිරිත් පැන්නේ හිනා සුතුර ආදරේ කඳුළු වදුලේ සිනහ පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින